පොජ්ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල් නිවසේදී පැවැත්වී තිබේ. ඒ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පළාත් පාලන මැතිවරණයේදී ඇති ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී ධූර සඳහා සුදුසුකම් පත් කිරීම පිළිබඳවත් එම සභාවල බලය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීම පිළිබඳවත් සාකච්ඡා කෙරෙනු බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. එම පෙරමුණේ මහලේකම් සාගර කාරියෝසම් මහතා ප්‍රකාශ කළේ ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි. එමෙන්ම පළාත් පාලන ආයතන සඳහා සභිකීන් නම් කිරීම පිළිබඳ අවසර නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක්ද පත් කර තිබේ.